සුබ දවසක්. ඉතින් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔබ හැමෝටම. ඉතින් අපි අද කතා කරන්න හිතුවේ මෙන්න මේ කුරුඳු වගාවේදී කුරුඳු පැලාවදිය තුල විශාල හානියක් සිදු කරන කම්බිලි පණුවන්ගේ හානිය වළක්වා ගන්න කෙසේද යන්න පිළිබඳව. ඉතින් මෙන්න මේ පළමු වසර සහ වසර 3ක් වගේ කාලයක් තුල කුරුඳු වගාව තුල විශාල සැලකිය යුතු හානියක් සිදු කරන්න පුළුවන් මෙන්න මේ කම්බිලි පණුව පිළිබඳව සහ කම්බිලි පණුවන් විනාශ කරන්නේ කෙසේද පිළිබඳව අපි අද කතා කරමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරලා support එකක් දෙන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් like එකක් දාන්න, තව කෙනෙකුට බලන්න share කරන්න කියන ගමන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ කුරුඳු වගා කරුවන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කුරුඳු පැල කාලය තුල විශාල හානියක් සිදු කරන මෙන්න මේ කම්බිලි පණුවන්ගේ හානිය. ඉතින් මෙන්න මෙයා පස තුල ජීවත් වෙන අතර ශාකවල මුල් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් කුරුඳු වගාවේදී මෙන්න මේ කම්බිලි පණුවන් විශාල හානියක් සිදු කරනවා. ඉතින් මෙන්න මේකට ගොඩක් අය පැල සිටුවීමේදී යූරියා පොහොර භාවිතා කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේක සාර්ථකයිද කියලා බලන්න මම තාච්චියකට පණුව දෙන්නේ දමලා යූරියා දමලා බැලුවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ අවස්ථාවේ ලබාගත් වීඩියෝ එකක් තමයි මේ ප්ලේ වෙන්නේ. ඉතින් විනාඩි 45ක් පමණ වෙලාවක් මේක මෙයාලා දෙන්න තියලා තිබ්බා. කිසිම හානියක් වුණේ නැහැ. ඉතින් පසට පොඩි ප්‍රමාණයක් එකතු කළා කියලා මෙයාලට කොහෙත්ම හානියක් වෙන්නේ නැහැ. ඉතින් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙන්න මේ කම්බිලි පණුවන් සඳහා නිර්දේශ කරපු රසායනික ද්‍රව්‍ය දෙකක් තිබෙනවා. ඉතින් කම්බිලි පණුවන් වගාවේ සිටනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ක්ලොරයින් ට්‍රිනිලිපෝල් සහ තයමෙතොක්සාන් කියන රසායනික දෙක භාවිතා කරන්න. ඉතින් මෙන්න මේ දෙක විවිධ වෙළඳ යාමයන් යටතේ විවිධ නිෂ්පාදන ඔබට වෙළඳ පොලෙන් මිලදී ගැනීමට පුළුවන්. ඉතින් නියමිත පරිදි ජලයේ දිය කර සාදාගත් මිශ්‍රණය මුල් සහ අවට පස හොඳින් තෙමෙන පරිදි පසට යොදන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕන කම්බිලි පණුවන් අධිකව පවතින ශේෂ්ත්‍රවල අපි සම්පූර්ණ වල් නෙලීමක් සිදු කරන්නේ නැහැ. මොකද වල් මුල් නොමැති වූ විට මෙම පණුවන් ප්‍රධාන භෝගයේ මුල් වැඩි වශයෙන් ආහාරයට ගැනීමට පෙළඹෙනවා. එතෙන්දී අපිට අපේ ප්‍රධාන කුරුඳු භෝගයට විශාල හානියක් වෙන්න පුළුවන්. එම නිසා සම්පූර්ණ වල් නෙලීමක් සිදු කරන්නේ නැහැ කම්බිලි පණුවන් බහුලව සිටින ශේෂ්ත්‍රවල. ඒ වගේම තමයි ඔබ වලවල් සැකසීමේදී කොහොපත් පොල්ලෙලි වගේ ද්‍රව්‍ය වලවල් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න, කාබනික ද්‍රව්‍ය වලවල් සඳහා භාවිතයෙන් වළකින්න කම්බිලි පණුවන් බහුලව සිටින ශේෂ්ත්‍රවල. මොකද ඔවුන්ට ඉතාමත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා එවැනි කොහොපත් පොල්ලෙලි වගේ වැනි ද්‍රව්‍ය යෙදීම තුළින්. එම නිසා එවැනි දේ භාවිතයෙන් වළකින්න. ඉතින් ඔන්න ඔය ටික තමයි අද ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.